රෑ 10න් පස්සේ මැසේජ් කරන්නේ නැත්තම් ඒ කෙල්ල හොඳයි. ඇයි සමහර කොල්ලන්ට මේ කෙල්ල මැසේජ් කරනවා පාන්දර 1-2ට ওই ප්‍රශ්න කතා කරගෙන ආපු අයගේ ෆෝන් මම බලලා තියෙනවා. අවසානයේට අනේ කියලා මොකද්ද දන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ දන්නවද? විවාහ වුණාට පස්සේ ඔය නිදි මරණ එක පුරුද්දට යනවා. කොල්ලා වැඩ කළා මහන්සියට ඇවිල්ලා බුදිය ගන්නවා. කෙල්ලට නිින්ද යන්නේ. ෆෝන් එක ඔබ ඉඳලා අන්න වෙන මිනිහලත් එක පැටලෙන තැන. යම් කෙල්ලෙක් කියනවා නම් අනේ මේ අපි ඉගෙන ගන්න වයස ඔයා පාඩම් කරලා නිදා ගන්න. ඔන්න අවසාන මැසේජ් එක. වෙලාවට නිදා ගන්නවා වෙලාවට අවදි වෙනවා කියන එක. ඔය එක කාරණයකිනුත් කෙල්ලගේ හැදියාව හොයන්න පුළුවන්.